අයිබෝවන් කියලා පිළිගන්නවා හැම දිනාටම. ඉතින් අපි අද බලමු ලෝකයේ ප්‍රයෝජනය ගන්න ලංකාවේ උණ භාවිතා වන පලා ජාතියක් පිළිබඳ. ඉතින් ඔයාලට නුපුරුදු දෙයක් නෙවෙයි. හැබැයි මේක බොහොම අඩුවෙන් භාවිතා කරන දෙයක්. මේක තමයි ජපන් බටු. මම පලා වර්ගයකට ලංකාව ඇතුලේ මේ තරම් නම් අහපු වෙනත් පලා වර්ගයක් නැති තරම්. මේකට කියනවා කොරින්ජන් කොළ කියලා කියනවා. තාස් මුරුංගා කොළ, සිංගප්පූරු කොළ, වැල් මුරුංගා, රට බිලිං, ආණ්ඩි කොළ, පරිප්පු කොළ, කඩුක්කන් පලා නම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලා මීට වැඩිය නම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන ඉන්න ඔයාලගේ පැත්ත කියන්නේ මොනවද කියලා. ඉතින් මේ හැම එකෙම කියන්නේ මෙන්න මේ පේන ජපන් බටු කියලා අපි බොහෝ දෙනෙක් හඳුන්වන තාමත්ම රසවත් පලා ජාතියක් ගැන. මේ පලා ජාතිය ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට පුළුවන්. නමුත් අපි ආහාරයට ගන්න මේක ඇයි ආහාරයට ගන්න නැත්තේ කියලා මිනිස්සුන් ගැන අනියත බියක් තියෙනවා. මම ඒ ගැන අන්තිමට කියන්න මොකද්ද ඒක කියලා. ඊට ඉස්සෙල්ලා මෙන්න මේ පලා ජාතිය ගැන මම හඳුන්වලා දෙන්නම්. මේකේ වටිනාකම මොනවද කියලා. ඇත්තටම මේක ඇවිල්ලා පිටරට සිංගප්පූරුව, ඉන්දියාව, චීනය, බංගලාදේශ වගේ රටවල් වල, මැලේසියා වගේ රටවල් වල මේක බොහෝ වාණිජමය වශයෙන් වගා කරන ශාකයක්. ඒකට හේතුව තමයි මේක බොහෝම ඖෂධීය වටිනාකම මෙන්ම විටමින් බොහෝ තියෙන පලා ජාතියක්. දැන් අපි පලා වර්ග හඳුන්වනකොට කැමට වලට ගන්න ප්‍රසිද්ධ පලා වර්ග දෙක තුනක් විතරයි අපි ආහාරයට ගන්නෙ. නමුත් මේකෙන් ඒ අනිත් ඒවාට වැඩිය බොහෝ විටමින් තියෙන පලා වර්ගයක්. ඉතින් මේකේ තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ෆොස්ෆරස්, කැල්සියම්, විටමින්, ශක්ති වර්ධක, සංඝටක, මේදය, යකඩ වගේ බොහෝ පෝෂණීය සංඝටක තියෙන පලා වර්ගයක්. ඉතින් මෙන්න මේ පලා වර්ගය අද වෙන විට අපි ගැමියන් තුල නම් ඔවුන්ගේ වත්තේ තැන් වල හැදිලා තියෙන පඳුරක් වශයෙන් හැදිලා තියෙනවා. ඉතින් මේ පලා වර්ගය ගන්නකොට මේක ආහාරයට ගන්නෙ කොහොමද? මෙන්න මේක ආහාරයට ගන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. මේක අපිට ලියලලා තෙල් දාලා පොල් ටිකක් දාලා සාමාන්‍ය මැල්ලුමක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා මේක කපලා පරිප්පුත් එක්ක දාලා ගන්න පුළුවන්. හරිම රසවත් ඒක. ඒ වගේම මේක අපිට ආහාරයට ගන්න පුළුවන් කොටලා. අපි මඤ්ඤොක්ක කොළ හදන්නේ. අන්න ඒ වගේ කොටලා තෙල් දාලා මිරිස් කරලත් දාලා තෙල් දාලා ගන්න පුළුවන්. තව මේකේ ගෙඩි මල් තියෙනවනේ. අන්න ඒවා ටෙම්පරාදු කරලා අපිට ආහාරයට ගන්න පුළුවන්. තවත් විදියක් තමයි ඒ මල් ගෙඩි ඒක ඇට අයින් කරලා බීජ අයින් කරලා මේක අපිට ගන්න පුළුවන් කිරි දාලා හොද්දක් විදියට ආහාරයට ගන්න පුළුවන්. ලංකාව තුළ විවිධ ප්‍රදේශවල මෙන්න මේ සඳහන් කරපු විදියට ආහාරයට ගන්නවා. ඉතින් මෙන්න මෙච්චර වටිනා ඖෂධ ගුණයක් තියෙන මේ ශාකයේ ප්‍රයෝජන මොනවද? ඇත්තටම කියනවා නම් මේ ශාකයේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඉතින් මේක කිරි දෙන මව්වරුන්ට කිරි වර්ධනය කරන්න අපේ ගැමියන් ගත්ත ආහාර අතරින් තවත් එක් ආහාරයක්. මේවල තියෙන විටමින් තියෙන සංඝටකත් එක්ක මේක කිරි දෙන මව්ගෙන් කිරි උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ මාසික රුධිර වාහනය වන අවස්ථාවන්වලදී මේ පලා වර්ගය ගැනීම තුළින් රුධිර වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ලේ වඩවන ගුණයකින් යුක්තයි. හෝමෝන වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ලිංගික ශක්තිය වර්ධනය කිරීමත් අක්ෂි රෝග සඳහාද 40 ඇඳරිය වගේ ඇඳරීන් ප්‍රමාද කිරීමේ හැකියාවක් තියෙනවා. ඔස්ටියෝපොරොසිස් රෝගය සඳහා, මුත්‍රා රෝග සඳහා මෙන්ම දියවැඩියාව සඳහාද මේක ඖෂධයක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ උණ භාවිතා වන මෙන්න මේ පලා ජාතිය අපිට පුළුවන් පෝච්චියක එහෙම නැත්නම් බිම හිටවා ගැනීමට. මේක හැදෙන්නේ කුඩා පඳුරක් විදිහට. කොළ හඳුනා ගැනීමේදී මේ කොළයේ අපිට ලස්සන සුදු පාට හරියට නාගවල්ලි බුලත් වල වගේ සුදු පාට ලපයක් පුල්ලියක් වගේ එකක් අපිට දැකලා පුළුවන්. මේ පේන්නේ අන්න ඒ විදිහට. මේක අපිට හිටව ගන්න පුළුවන් බීජ වලින් පැලවෙනවා. නමුත් බීජ වලින් පැලවෙන පැල ඊටම සෙමින් වර්ධනය වෙන අතර ඊට වඩා පහසු ක්‍රමයකට අපිට අත්තක් හිටවලා පහසුවෙන්ම උගා කරගන්න පුළුවන්. ඔයාලත් උත්සාහ කරලා බලන්න මෙන්න මේ වගේ
රසපලා එහෙම නැත්නම් අර කුරිඤ්ඤං කොළ තවත් විදිහකට කියවුවොත් එහෙම සිංගප්පූරු කොළ පැලයක් හිටව ගන්න. ඔයාලට අවශ්‍ය නම් බොහොම සීමිත දෙනෙකුට මට පැලයක් දෙන්න පුළුවන්. ලෝකයේ වාණිජමය වශයෙන් වගා කරලා ප්‍රයෝජනයට ගන්න මෙන්න මේ පලා ಜಾති ගැන ලංකාවේ අපි අනවබෝධයක් තිබ්බා. මිනිස්සු කියන්න ගත්තා මේක කෑවම පිළිකා හැදෙනවා. අපේ මිනිස්සු මේක අතහැරලා දැම්මා. නමුත් ලෝකයේ අදෙනකොට මේකෙන් බොහෝ ප්‍රයෝජන ගන්නවා. ඒක තමයි මිත්‍යා මතයක් මේ පිළිබඳ තියෙන කියලා වීඩියෝ එක මුලින් මම කිව්වේ. ඉතින් මේ පිළිබඳ ඔයා දැනුවත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටට. ආයෙත් දවසක හම්බෙමු.